ඉතින් ආදරණීය යාළුවෝ හැමෝටම ලැබුවාවෝ 2026 වසර ඔයාලා හැමෝගෙම නැවුම් බලාපොරොත්තු සියලු දේම ඉටුවන නිදුක් නිරෝගීමත් සුබම සුබ නවසරක් වෙන්න කියලා මුලින්ම මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි 2025 වසර අවසන් කරලා 2026 වසරේදී මුලින්ම අපි කරපු දේවල් පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න මට හිතුණා. ඉතින් අපි 2025 වසර අවසන් කළේ අපේ නිවස අසලම තියෙන, ඒ කියන්නේ අපේ ගෙදර ඉඳලා අපේ භාගයක් වගේ තමයි වාහනෙන් යනවා නම් වෙන්නේ. කනගව සුගත භාවනා මධ්‍යස්ථානයේ තමයි අපි 25 වෙනි වසරේ අවසානයේටම ඉතින් ගියේ. මොකද පින්කම් මාලාවක් තිබුණා කනගව පන්සලේ. ඉතින් දෙසැම්බර් 31 වෙනිදා පන්සලේ තිබුණා ධාතු මන්දිරේ විවෘත කිරීම. ඉතින් ඒ වගේම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම. ඉතින් අපිට ලොකු අවස්ථාවක් ලැබුණා මේ පින්කමටත් සම්බන්ධ වෙන්න. ඉතින් ලංකාවේදී අපිට ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න ඕන තරම් ඉඩකඩක් ලැබෙනවනේ. ඉතින් ලංකාවෙන් පිට මේ වගේ විදේශ රටක ඉන්නකොට මේ වගේ අවස්ථාවන් ලැබෙනවා හරිම දුර්ලභයි. ඉතින් ඒ වෙනුවෙන් අපේ ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාට පුණ්‍ය අනුමෝදනාව මේ අවස්ථාවේදී මම පුද කර සිටිනවා. ඉතින් අපි චුට්ටක් ඉන්න පරක්කු වුණා. අපිට කලින් බින්දේනන්ගේ සහනක මල්ලී නම් ඇවිල්ලා හිටියා. ඉතින් අපි ඒගොල්ලොත් එක්ක මේ පින්කම මේ විදිහට දැක බලාගෙන අපි වන්දනා කරගත්තා. ඇත්තටම මට නම් ගොඩාක් සතුටුයි. ඉතින් අපිට පුළුවන් වෙලාවට පන්සලට අපි එනවා. අපිට පුළුවන් විදිහට අපි දානය දෙනවා. ඉතින් මේ වගේ අවස්ථාවක් පුංචි දරුවන්ටත් ලොකු අවස්ථාවක් කියලායි මට නම් හිතෙන්නේ. මේ අපේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ හොරුළුනිකවැව සුතම්ම ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අතින් තමයි මේ සීලම දේවල් ඉතින් ඉෂ්ට සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම ජපානයේ අනිකුත් ස්වාමීන් වහන්සේලා වගේම අපේ සුතම්ම ස්වාමීන් වහන්සේකින් මේ ශාසනයට ලොකු මෙහෙවරක් ඉෂ්ට සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ ස්වාමීන් වහන්සේ ඇතුළු සීලම ස්වාමීන් වහන්සේලාටත් මේ අවස්ථාවේදී নমස්කාර පූර්වකව ගරු කිරීමක් වශයෙන් අපි සිහිපත් කරනවා. ඉතින් මේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් ආභරණ පැළඳවීම. ඉතින් ওই විදිහට අපේ චූටි දොන්ලා දෙන්න වින්දනන්දත් එක්ක මෙන්න මේ පින්කමට සම්බන්ධ වුණා. ඉතින් එදා රෑ හසත් හරිම ලස්සනයි. ඉතින් අපි මේ විදිහට දෙසැම්බර් 31 වෙනිදා අපේ අවුරුද්ද සුබම සුබ විදිහට අවසන් කරගන්න අපිට ලැබුණා. ඉතින් 2026 අවුරුද්දේ අපි 4 දෙනාම යන්නේ අපේ ලොකු දෝන ඉපදුණු මිෂිම කියන ගමේ තියෙනවා ජින්ජයිකා. ජින්ජයිකා කියන්නේ ගොඩක් ඉතින් අර දේවාල අපේ පන්සල් වගේ තමයි ඉතින්. ඉතින් අපි හැම අවුරුද්දකම වගේ මේ ජින්ජයිකටත් යනවා. මොකද අපි ලංකාවේ සංස්කෘතිය වගේම අපි ජීවත් වෙන රටේ සංස්කෘතිය වලට අපි ගරු කරන්න ඕනනේ. ඉතින් ජපාන් ජාතිකයෝ අවුරුද්දක් ලැබුණු පළවෙනිම දවසක මේ ජින්ජයිකට ගිහිල්ලා ඒගොල්ලෝ ආශිර්වාද ලබා ගන්නවා. ඒ වගේම ඉතින් ජපානයේ ඉතින් මේ අවුරුද්දේ සංකේතය මේ අශ්වයනේ, කියන්නේ ගිනි අශ්වය. එයා තමයි ඉතින් මේ දේවාලේ එක පැත්තක ඉන්නේ. මම පෙන්නන්නම් ඔයාලට ගියාම. ඇත්තටම මේ මිෂිමා තියෙන ජින්ජයික ටිකක් ජපානයේ ප්‍රසිද්ධ ජින්ජයික. ඉතින් ඔයගොල්ලන්ට පේනව නේද? ගොඩාක් සුපර් මාකට් කඩ අද දවසේ ඉතින් වහලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් දෙසැම්බර් 31 ඉඳලා ජනවාරි 5 වගේ වෙනකන් ගොඩාක් කඩවල් ඉතින් වහලා තමයි තියෙන්නේ. මොකද මේක ඉතින් ඒගොල්ලන්ට ලැබෙන පොන්චි දිග නිවාඩුවක්. අවුරුදු පුරාම මහන්සිලා රැකියාව කරලා
මේ අවුරුද්ද අවසානෙතින් මේගොල්ලන්ටත් ඉතින් නිවාඩුවක් ලැබෙන්න ඕනනේ. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට කලින්ම ඉතින් එළවලු බඩමුට්ටු ටිකක් ස්ටොක් කරලා තියාගන්න එක තමයි වටින්නේ. ඉතින් මේ තියෙන්නේ 2026 අපි දකින පුජිකන්ද පේනවනේ හිමින් වෙහිලා ගිහිලා තියෙනවා. ඇත්තට මිෂම කියන හරිම ලස්සන පළාතක්. ඒ වගේම හරිම නිදහස් පළාතක්. අපේ දෝනිපදුන හින්දම කියනව නෙමෙයි. ඇත්තටම ඒ පරිසරයේ ගොඩක් ඉඩකඩ තියෙනවා. හරියට තදබදේ ටිකක් අඩුයි. ටිකක් අපි ටෝකියෝ ඔය පැත්තට එනකොට ටිකක් නගරබද වැඩිනේ. හරිම නිස්කලංක පරිසරයක් තමයි මේ මිෂිම වල තියෙන්නේ. ඉතින් අපි අවුරුදු 4-5ක් වගේ කාලයක් අපි මිෂිම වල ජීවත් වුණා. ඉතින් ඔය විදිහට අපි මිෂිම දැන් ඇවිල්ලා වාහනේ පාකින් එකට දාලා මේ යන්නේ චින්ජා එකට. ඉතින් අපි අද උදේ මම කලින් දවස් ඉතින් කෑම ගොඩක් හදලා අවසන් කරගත්තා. ගොඩාක් මං හදන්න මට ලැබුණේ නැහැ. කෑම කීපයක් හදාගෙන උදේම කිරිපතුත් හදලා අපි ඉතින් උදේ චාරිත්‍රාක් කරලා තමයි මේ අපේ මේ ගමන එන්න පිටත් උනේ. ඉතින් මේ අනාතරමක තිබුණ මෙන්න මේ ෆෙල්ට් වලින් තමයි මේ බෑග්ස් හදලා තියෙන්නේ. අර වූල් ෆෙල්ට් කියලා තියෙන්නේ. ඉතින් මේ යන අතරමඟත් ඉතින් මේ වගේ කඩ ගොඩාක් තියෙනවා. ඕන්න අපි ජින්ජර් කිට්ටුවටම ආවා. ඉතින් මේ ජින්ජර් වටේට මේ වගේ පොඩි පොඩි කඩ ගොඩාක් තියෙනවා. ඉතින් පවුලේ හැමෝමත් එක්ක හැමෝම පළවෙනිදට ජින්ජර් එකට මේ විදිහට ඉතින් එනවා. මේ තියෙන සකුර ගස් ඉතින් සකුර කාලෙටත් මේ ජින්ජර් එක මාරම ලස්සනයි. ඉතින් ඔන්න අපි දැන් මේ විදිහට ජින්ජර් එක ඇතුළට යන්නේ. මේ උඩ තියෙන මේ හැමදේම හදලා තියෙන පිදුරු වලින්. ඔයාලට පේනවා නේද? ඉතින් ජපානයේ මේ සංස්කෘතියත් එක්ක මේ සෝබාදාම කියන දේ හරිම කිට්ටුවෙන් තමයි යන්නේ. ඉතින් මේ දේවල් කාලේ වෙනස් වුණත් කොයිතරම් කාලයක් ගියත් ඒ දේවල් ඒගොල්ලෝ ඒ විදියටම ආරක්ෂා කරගෙන යන එක ගැන නම් මට නම් හරිම පුදුමයි. අපේ ඉතින් සමහරක් සංස්කෘතික අංග අපෙන් ගිලිහිලා ගියත් ඉතින් මේගොල්ලෝ කොහොම හරි මේ දේවල් ගිලිහෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගන්නවා. ඉතින් මුලින්ම අපි මෙන්න මෙතනින් අත ටිකක් හොදගෙන තමයි යන්න ඕන. ඉතින් පේනව නේද චුට්ටක් පොලිම. ඉතින් අපි මෙතනට ගිහිල්ලා අත් එක හොදගෙන ඊට පස්සේ අපි ඇතුළු වෙන්න තමයි යන්නේ. මේ වගේ ප්‍රධාන වාහල් කඩවල් කීපයක්ම තියෙනවා. මේක තමයි ප්‍රධානම වාහල් කඩ. මෙතනින් පස්සේ ඉතින් ජින්ජර් එක තමයි. එදා ඉතින් ගොඩාක් සෙනග හිටියා. ඒ නිසා ඉතින් අර කොටස් තමයි ඉතින් ඇතුළට ගත්තේ සහ ඒ පොලිමට ගත්තේ. ඉතින් ඒ වුණාට ඉතින් උණුකුවට තදබදයක් තිබුණේ නැහැ. මොකද හැමෝම කලබල කරන්නේ නැතුව පොලිමට පිළිවෙලට ඉතින් ඒගොල්ලෝ ඇතුළට ඉතින් ආවා. අර ඈතින් පේන මං කියව ජින්ජර් එක තමයි. මේ විදිහට පොලින් 4ක් 5ක් 6ක් වගේ ඉතින් වෙන වෙනම ඉතින් තිබුණා. ඒගොල්ලෝ පිළිවෙලට ගිහිල්ලා මෙතන කාසි දානවා. සාමාන්‍යයෙන් 5 ගුණාකාර වලින් තමයි කාසි දාන්නේ. ඒ කියන්නේ යෙන් 5, යෙන් 10, යෙන් 50. ඉතින් අපි අර අපේ බුදුසාමුදුරුවෝ වන්දිනකොට අපි සාදු කියනවා. ඒගොල්ලන්ගේ තියෙන්නේ දෙපාරක් අප්පුඩි ගහලා ඊට පස්සේ තමයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රාර්ථනාවල් ඉතින් මෙතනදී සිහිපත් කරන්නේ. මේ තියෙන්නේ හරි අපූර්ව දේවල් ටිකක්. ඔයාලා දන්නවද? මේ හැම එකකටම තේරුමක් තියෙනවා. අපි නිකන් හිතමුකෝ අපේ පඳුරු තියෙනවානේ. පඳුරක් වගේ. හැබැයි මෙතන විශේෂත්වය තමයි මෙතන වෙනස් ආකාරයේ දේවල් තමයි තියෙන්නේ. මේ තියෙන හැම එකක්ම තේරුමක් තියෙනවා. එතකොට අපි මෙහෙම කියමුකෝ ඉගෙන ගන්න දරුවන්ට ඒගොල්ලන්ගේ මේ අවුරුද්දේ දේවල් සාර්ථක වෙනවා කියලා අපි විශ්වාසයෙන් ගන්න වෙනම තියෙනවා. එතකොට රැකියාවල් වගේ දේවල් සාර්ථක කරගන්න ඕන වෙනම තියෙනවා. මේ විදිහට එක දේවල් වලට මෙතන ඉතින් වෙන මෂීන් තියෙනවා. ඉතින් අපි ලොකු දෝනිට කියෝන කියලා ඉතින් මේ වගේ දෙකක් අපි අරගත්තා. යාට ඉතින් ඉගෙන ගන්න නිසා එයින් දෙකක් ගත්තා.
ඉතින් පස්සේ දුව තාත්තටත් කියලා තාත්තවත් ඔන්න එකකන කියලා තාත්තටත් ඔන්න එකක් අරන් දුන්න තාත්තගේ අවුරුද්ද සාර්ථක වෙන්න කියලා. ඉතින් මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා. එක එක තීරුම් ඒවට තියෙනවා. ඉතින් ඒවත් ඉතින් කට්ටියල මිලදී ගන්නවා. සාමාන්‍යයෙන් කියන 800 1000 ඔය වගේ ගණන් වලින් තමයි පටන් ගන්නෙ. ඉතින් ගොඩාක් අය මේවත් ඉතින් මිලදී ගන්නවා. මොකද ඒක ඉතින් අර අපි වගේ ඒගොල්ලන්ගේ විශ්වාසයක්. එතකොට මේ තියෙන තව එකක්. යෙන් 200ක් තියලා තව තියෙනවා පඳුරු ගන්නවා වගේ ඉතින් ගන්න පොඩි මේ පොඩි චිට් එකක් තියෙනවා. ඉතින් ඒ චිට් එක අරගෙන අපේ චිට් එක ඇතුලේ එක සතෙක් ඉන්නවා. මේ කොලේ තියෙන මොකක් හරි සලකුණක් හරි සතෙක් හරි මොන්නේ මේ විදිහට තියෙනවා. ඒ සලකුණට තේරුමක් තියෙනවා. ඉතින් දැන් හිතන්නකෝ මම ගත්ත සලකුණට ඉන්නේ පූසා කියලා. ඒ පූසට අදාළ තේරුමක් තියෙනවා. මේ අවුරුද්ද මට කොහොමද කියලා. එතකොට ඉබ්බා නම් ඇවිල්ලා තියෙන ඒකට තේරුමක් තියෙනවා. ඉතින් මට ඇත්තටම ආවේ ඉබ්බා. ඉතින් ඒකේ තේරුම තමයි මට කිසිම අනතුරක් එන්නේ නැහැ. ඉතින් මම ගොඩක් කල ජීවත් වෙනවා වගේ තේරුමක් තමයි එතන තිබුණේ. බලමුකෝ ඉතින් නේද. එතකොට අවසානෙට ඒ දේවල් ඒ ප්‍රාර්ථනාවේ තියෙන කොලේ තියෙන දේවල් ඉෂ්ට වෙන්න කියලා මම හිතන්නේ එහෙම. මෙන්න මෙතනින් පඳුරක් වගේ ඉතින් ඒ කඩදාසියක් තියෙන්නේ. ඒක ඉතින් යට ගහලා යනවා. ඉතින් ඇත්තටම පරිසරයට හානියකුත් නැහැ ඒකෙන්. මොකද ඒක කඩදාසියෙන් හදලා තියෙන්නේ. අපි ඒ බලපු කොලේම ආපහු මේ විදිහට දිගට ඒක නමලා මෙතන මේ තියෙන පටි වල ගැට ගහනවා. අපි අර ලංකාවේ අර බෝගස් වල අර ගැට ගහන ඉතින් පඳුරු ගැට ගහනවා වගේ තමයි ඉතින්. ඉතින් මේ විදිහට ඉතින් ගොඩාක් දෙනෙක් ඒගොල්ලන්ට අනුව අවදාළ විදිහට අවුරුද්ද වලට කොහොමද කියලා බලලා ඉතින් ඒ විශ්වාසත් එක්ක මේ විදිහට ඉතින් ඒගොල්ලෝ එකත් කරනවා. මේ තියෙන තින් ස්වීට්ස් කඩයක්. අපිට පුළුවන් මෙතනින් අපි කියන්නේ ඔමියාගේ කියලා. ඔමියාගේ අරගෙන යන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් අපි මේ වගේ තැනකට ආපුවාම අපේ ආවට ඉන්න කෙනෙකුට හරි අපේ යාළුවන්ට හරි ඔමියාගේ කියලා අපි මෙතනින් අරගෙන අපි ගිහිල්ලා දෙනවා. ඉතින් අපිට ඉතින් යමදසාන් අපේ ඉතින් වටේ ඉන්න ඉතින් එන්ට්‍රි ටිකට අපි ඉතින් පොඩ්ඩක් ඔමියාගේ ගත්තා. ඉතින් ඒ ජින්ජර් එකේ තියෙනවා මෙන්න මේ විදිහට මෝ ඉන්න පොඩි ඒරියා එකක්. ඒගොල්ලන්ට කෑම දෙන්න පුළුවන් ළඟටම ගිහිල්ලා. ඉතින් අපි ආපුවාම ඉතින් මෙතනටත් ඉතින් යනවා හැම අවුරුද්දකටම වගේ. ඉතින් මෙන්න මෙතනට බලන්න ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉතින් සමහර කලාට ඒගොල්ලෝ රණ්ඩුත් වෙනවා. ඉතින් කට්ටිය වැඩි වුණාම ඉතින් ওই විදිහට අපි ඒගොල්ලන්ට මෙන්න මේ විදිහට ක්‍රැකර්ස් ටිකක් ඒවත් මෙතනින්ම ගන්න පුළුවන්. ජීන් 300ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මුවන්ට කන්න දෙන්නත් පුළුවන්. මේ ජින්ජර් එකකට ගොඩාක් දේවල් තියෙන. තව චුට්ටක් එහාට යනකොට මේ පරණ ට්‍රේන් මියුසියම් එකකුත් තියෙනවා. ඉතින් අපිට වෙලාව පොඩ්ඩක් මදි නිසා අපිට ඉතින් යන්න උනේ නැහැ. ඉතින් ওই විදිහට ගොඩාක් දේවල් එතන තියෙනවා. ඉතින් මිෂිම කියන්නේ ගොඩාක් දේවල් බලන්න පුළුවන්. ගොඩාක් තැන් ළඟ ළඟ තියෙන පළාතක්. ඉතින් ඉඩකඩ තියෙන නිසා මේ වගේ සත්තු ඉන්න තැන් ගොඩාක් තියෙනවා. ඉතින් ඒවත් බලන්න පුළුවන්. ලස්සන කෝයින් තියෙනවා. කියන්නේ ලස්සන ඔය ගාඩන් තියෙනවා. ඒ වගේම අර මම දවසක් ඔයාලට කිව්වේ ස්වභාවිකවම වතුර වෙන උල්පත් තියෙනවා කියලා. ඉතින් ගොඩාක් ප්‍රසිද්ධයි එතන කකිතගවක් පාක් කියලා තමයි කියන්නේ එතනට. ඉතින් අපි ආවා සන්ත මූන් එකට. ඉතින් දැන් නම් මේ සන්ත මූන් එක ගොඩාක් තියුණුයි. ඉතින් අපේ දුව චූටි කාලේ නම් ඉතින් මේ බිල්ඩින් 4 වෙන වෙනම තිබුණේ. ඉතින් දැන් උඩින් අපිට කඩ 4ම යා කරලා උඩින් මේගොල්ලෝ පාලමකුත් හදලා තියෙනවා. ඉතින් මේ මෙතන ඒරියා එකට ඉතින් මං ආව චුට්ටක් ඉතින් මේ මගේ කකුල ටිකක් ඉතින් හරි අමාරුයි. මොකද මම මේ දවස් ටිකේම චුට්ටක් වැඩ කරා හිටගෙන තමයි වැඩ කරේ. කකුල ටිකක් රිදෙන හින්දා ඉතින් මේක හරි මේක ෆ්‍රී ඉතින් චුට්ටක් ඉතින් වෙලා වාඩි වෙලා කකුල් දෙක චුට්ටක් මසාජ් කරගෙන යන්නයි ආවේ. පේනවනේ ඉතින් ගාන ඉතින් සේල් එකක් දාලා තියෙන නිසා ඉතින් නිකන් බලන් ආවා. ඉතින් සේල් එකට ඉතින් ගන්න ආවා වගේ ඇවිල්ලා නිකන් නැත්තම් හරි නෑනේ. අපි අර එහෙමනේ සාමාන්‍යයෙන් කොළේ නිකන් බල බල ඉන්නවා නිකන් අපි මේක ගන්න ආවා වගේ. එතකොට එහෙම තමයි ඉතින් නේද.
ඉතින් ඊට පස්සේ අපි කල්පනා කරා ඉතින් කාලෙකින් අපි කොහෙවත් ගියෙත් නැහැ. අපි මොකද ගිය දවස් ලස්සනේ පුණා එක එක ප්‍රශ්නත් එක්ක. ඉතින් අපි කල්පනා කරා චූටි දෙන්නවත් එක්කගෙන කොයි හරි ඉතින් දවසක රැයක් වගේ නතර වෙන්න යමු කියලා. ඉතින් මේ තියෙන්නේ අපි නතර වුණ තැන. මේක ඇපාර්ට්මන්ට් එකක් වගේ තමයි තියෙන්නේ. කියන්නේ තට්ටු 4ක් තියෙනවා. අපි ඉතින් ගත්තේ තා 15ම තට්ටුව. ඉතින් මේ පල්ලෙහා තට්ටුවේ මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් ඇත්තට මෙතන හරිම පිරිසිදු හරි පිළිවෙලයි. බාත්රූම් එක එතකොට වොෂින් මැෂින් එකකුත් තියෙනවා, හොට් වොටර් ඔක්කොම තියෙනවා. ඉතින් චූටි අයට මෙතන හරි අපූර්ව තැනක්. මොකද මෙතන ලස්සන යාර කැම්පින් හන්ට් එකක් වගේ හදලා තියෙනවා. මේ විදිහට ඉතින් අර ෆැමිලි කීපයකටවත් ඇවිල්ලා ඉන්න පුළුවන් විදිහට මෙතන ඉඩකඩ තියෙනවා. අපේ දෙනන් ගොඩාක් සතුටු වුණා. මොකද ඉතින් ඒගොල්ලෝ මේ වගේ තැන් වලට හරි ආසයිනේ. ඉතින් ඒ වගේ තමයි මේක තව තට්ටු 3ක් උඩට තියෙනවා. ඒවත් එකින් එක ඉතින් මේ විදිහට වෙන්න ඕන හදලා තියෙන්නේ. පේනවනේ. මෙයා මේකෙන් සෑහෙන වෙලාවක් යනකම් ඉතින් අයින් වුණේ නැහැ. අක්කයි නංගි මෙතනත් පොඩි කාමරයක් තියෙන එක මම පස්සේ ඔයාලට පෙන්නන්නම්. ඉතින් ටීවී එකක් තියෙනවා. මෙතන කෑම හදාගෙන කන්නත් පුළුවන්. හරි නිදහස් පරිසරයක්. ඉතින් පහවදා උදේ මමයි නංගි ළඟ තිබුණ 7-Eleven එකක්. අපි දැන් ඒකට ගිහලා උදේට කන්න කෑම චුට්ටක් ඉතින් ගත්තා. මෙයා මේ පාර මැදට ලයින් ඉතින් මම ඇදගෙන යනවා ඉතින්. මාත් එක්ක යන් කිව්වොත් ඉතින් ඕන තැනක යන්න ඉතින් එනවා අපේ දෙන්න. ඉතින් අපි උදේට කෑම ටිකක් මෙතනින් අරගෙන යනකොට අපිට මෙන්න මේ පුංචි දේවාලේ හම්බුණා. ඉතින් ජපානෙත් හැම නගරයකම හැම ගමකටම වගේ දෙවි කෙනෙක් ඉන්නවා. කමිසම කෙනෙක්. ඉතින් මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් තැන් ඉතින් හදලා තියෙනවා. ඉතින් හරියට ලංකාවේ ගම්බාර දෙයියෝ ඉන්නා වගේ තමයි ඉතින් හැම ගමකටම මෙහෙම කෙනෙක් ඉන්නේ. ඉතින් මේ තියෙන උදේ මෙන්න මෙතන තමයි අපි නතර වුණේ. මේ තියෙන පහළ. ඇත්තටම මේක පිටින් බලනකොට ඇතුළේ එහෙමයි කියලා අපිට හිතා ගන්නවත් බැහැ. ඇපාර්ට්මන්ට් එකක් වගේ තමයි පේන්නේ. මේ ඔක්කොම මේ විදිහට හදලා තමයි තියෙන. උඩට යන්න ඉතින් මේ විදිහට නතර වෙලා යන්න හොඳ ඉඩකඩ තියෙනවා. ඉතින් මම වලට පෙන්නන්නම්කෝ ඉතින් රෑ ඉතින් වැඩි පෙන්නන්නත් ඉතින් එළියක් නැති නිසා අපි ආපු ගමට නිදිය ගත්තා. ඉතින් මෙතන තියෙනවා වතුර හදාගෙන තේ හදාගෙන වතුර තියෙනවා. රයිස් කුකර් එකක් ඕන නම් ඒක තියෙනවා. ඉතින් ඒ වගේම ෆ්‍රිජ් එකක්, oven එකක් තියෙනවා. කෑම හදාගන්න පුළුවන්. මග් ස්කෝප් එතකොට තියෙනවා. තව මේ ෆ්‍රිජ් එක තියෙන වෙන මේ විදිහට. ඒ වගේම මෙන්න මේක තියෙනවා. හෂි තියෙනවා. ස්පූන් ෆෝක් ඒ දේවල් තියෙනවා. මෙන්න මේ උඩම තට්ටුවේ තියෙනවා ඒ ටික. ඉතින් දෙවෙනි එකේ මේ විදිහට තියෙනවා. කප්ස් තියෙනවා. ඒ වීදුරු ඕනම දෙයක් ඒකේ තියෙනවා. ඉතින් මේ විදිහට ප්ලාස්ටික් නෙමෙයි වීදුරු පිඟන් වගේ දේවලුත් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා කෑම හදාගන්න පුළුවන් මේ විදිහට භාජන හැඳි පිහි තියෙනවා, කටින් බෝඩ්ස්, ගෑස් ලිප් මේ ඔක්කොම මෙතන තියෙනවා. ඉතින් මේද හීටර්ස් තියෙනවා. අපිට ඕන විදිහට දාගන්න හීටර්ස් හරි 4-5ක් වගේම තියෙනවා. ඉතින් මේකේ මං අර කිව්වා පොඩි කාමරයක් තියෙනවා කියලා. ඒ තමයි මෙතන. මේකෙත් පොඩි අර මේ මෝෆු වගේ කෙනෙක් ෆුතෝන් තියෙනවා. කැම්පින් හට් එකක් මේ විදිහට තියෙනවා. මේකත් ඉතින් ෂෝක් ඉතින්. අර ඉතින් ඉඩ කඩ ගොඩක් තියෙනවා මෙතන. ඉතින් අපිට පුරව ගන්න ඕන තරම් මෝෆු තියෙනවා. ඒගොල්ලන්ගේ කැමති නම් ගන්න පුළුවන්. එතනින්ම තියෙන ෆ්‍රී සල්ලි අය කරන්නේ නැහැ ඒවට. ඉතින් මේ තියෙන්නේ අර මං කිව්ව පොඩි කැම්පින් හට් එක. ඉතින් අපේ දෙන්න නිදිය ගත්ත ඉතින් මේකේ තමයි රෑ. ඉතින් ගොඩාක් වෙලානක ඉතින් අක්කයි නංගි ඉතින් කියෝ හිටපු එක තමයි කිරුවේ මෙතනට වෙලා. ඉතින් මේ තියෙන තව බාත්රූම් එකක් තියෙනවා. මේ තමයි ඉතින් දොර. මේ ලොක් එක තියෙන්නේ මෙච්චරයි. ඉතින් යාළුවනේ ඉතින් මේ වීඩියෝ එක තමයි 2026 අවුරුද්දේ මගේ මුල්ම මතක සටහන. ඔන්න ওই විදිහට තමයි අපි 2025 අවුරුද්දේ ඉඳලා 2026 අවුරුද්ද අපි ආදරයෙන් පිළිගත්තේ.
ඉතින් මේ අවුරුද්දේ ඔයගොල්ලන්ගේ ආදරණීය හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මගේ හදවතින්. එහෙමනම් ඉතින් අපි ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා බලන්න එනකන් ඔයාලා හැමෝටම සුබම සුබ නවසරක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් තවමත් ඔයාලා මම subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න. එහෙනම් ඔයාලට සුබම සුබ දවසක්. ගිහින් එන්නම්.